උයපු ගම අම්මට බත් එක බෙදන්න. වට්ටියෙන් වහන්න. ආම්දුරනේ මම එනකම්ම බත් එක මේසෙ උඩ තියනවලු. බලනකොට ඩස්බින් එකේ බනිස් කොලයක් තියනවලු. බත් අම්මලා එහෙමනේ. පලිගන්නේ කොහොමද? කන්න පුදිය ගන්නවා. මොනරාගල පැත්තේ එහෙම නැතුවද මං කියනවා බොහෝ පැතිවල හැටි. දැන් කන නොකන එක කාගේ වැඩක්ද? ඒකද නැන්දම්මගේ වැඩක්. කොටන්නේ මං ගිය වැඩට යනකොට වඳින්න කාටද? එටිනම් බැලියකින් නැන්දම්මලාට හොඳ. ඔය මට කිව්වා හාමුදුරුවනේ වඳිනකොට උන්ද අනිත් පැත්ත හැරෙනවලු. අනිත් පැත්ත හැරෙන එක කාගේ වැඩක්ද? ඒක නැන්දම්මගේ වැඩ. වඳින එක ලේලිගේ වැඩ. පින්නතුනි සති දෙකක් විතර අර ලේලි සංසාර කරපු තිබ්බ පිනකට වීරිය වඩලා පුරුද්දක් තියෙන නැති කාගෙන කෙරුවා. කොල්ලයක් ගත්තා පාන්දර 4:00ට විතර. හාමුදුරුවනේ අද අම්මා නැගිටලා කිව්වා. අම්මා නැගිටලා කුස්සියේ උයනවලු. කෙල්ලටයි කොල්ලටයි හිතා ගන්න බෑ අම්මා මොකටද මේ එන්නේ කියලා. කවදාවත් නැතුව. පස්සේ නාගන එනකොට අම්මා කෙහෙල් කොලයක් තවනවලු. තවත් හිතා ගන්න බෑ. බත් එකක් බැඳලා ලේලිගේ බෑග් එක ගාවින් තියලා. කවුද? නැන්දම්මා. වතුර බෝතලේ වතුරක් තියනවලු. ඔෆිස් එකට ගිහිල්ලා වතුර බොනකොට වතුර එකේ අමුතු රහක් එනවලු. වෙනදා එක නෙමෙයි. උණු වතුර නිමල දාලා තියෙන බලනකොට. හරි ගියා. හවස එනකොටත් උයලලු. ඒත් කතා බහ නැහැ. දවසක් නාලා එනකොට හැන්දෑවේ කොත්තමල්ලි එළියත් අම්බලාලු. කවුද? නැන්දම්මා. පින්නතුනි මේ බුදුවරු කියවුවා බොරු වෙන්න බෑනේ. වෛරයට තියෙන එකම පිළියම මොකද්ද? මෛත්‍රිය. හරි ගියේ නැද්ද? ඒ ගෙදර අදටත් පහන තියෙන තැන බුදු පිළිමේ ගාව මගේ ෆොටෝ එකක් තියලා දෙන්නේ. එයි හාමුදුරුවනේ මම මැරුණත් බය වෙන්න දෙයක් නැහැ. අම්මයි දුවයි වගේ දෙන්න ඉන්නවලු. හරි ගියේ නැද්ද? මොකෙන්ද හරි ගියේ? අපේ ගෙවල් වල එහෙම නෙමෙයිනේ. එකට එක කරනවනේ. ඔක නවත්තන්න එකට එක කරන එක. අපි ළඟ තියෙන ක්වොලිටි එක විතරක් මේන්ටේන් කරන්න. අපේ සත්පුරුෂකම විතරක් එළියට දෙන්න. කවදා හරි පිහිට පිනිස පවතින බුදුරු දේශනා කරපුවා කවදාවත් වරදින්න හේතුවක් නැහැනේ.